Hi guys, welcome back to Nimasha Kalwarachi YouTube channel. දැන් ඇත්තටම ඉස්සර වගේ වීඩියෝස් ගේන්න මට බැරි වුණාට මම හිතුවා මේ වීඩියෝ එක නම් කොහොම හරි ඔයගලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. So guys, මේ වීඩියෝ එක මොකද දන්නවද? තව සති දෙකකින් විතර මගේ බර්ත්ඩේ කියනවා. ඉතින් මම මගේ බර්ත්ඩේ එකට මං වෙනුවෙන් මොනවද කරගන්නේ කියලා පෙන්නන්න තමයි මං අද මේ වීඩියෝ එක ඔයගලන් එක්ක ෂෙයා කරගන්නේ. So guys, let's go with me. ඉතින් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මම මට කරගන්න පළවෙනි දේ තමයි මගේ කොණ්ඩෙට වෙනසක් කරගන්න හදන එක. ඉතින් මොනා කරන්නත් කලින් කොණ්ඩ වෙනස් කරලා ඉන්න එපායි. ඉතින් ගොඩාක් දේවල් නැහැ. ලොකුවට වීඩියෝ කරෙත් නැහැ. දැන් මට ඒක සුටක් පුරුදු නෑ වගේ. ඉතින් ඒක නිසා මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටික තමයි ඔයගලන් එක්ක මං ෂෙයා කරගන්නේ. ඉතින් guys ඔයගලන්ට මොකද හිතෙන්නේ? මගේ මේ ලුක් එක ලස්සනයිද? hair color එකක් දාලා කොණ්ඩේ ටිකක් ෂෝට් කරා. ඉතින් looks young. එන්නකෝ අපි යමු මගේ ඊළඟ වැඩේට. දැක්ක නේද මං කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා? ඉතින් hair color එකක් apply කරලා කොණ්ඩේ ෂෝට් කරලා ඊළඟට මං ආවේ මගේ ලොකු ආසාවක් වෙලා තිබ්බ customize perfume එකක් හදාගන්න. ඉතින් මේ ඒතන ඒ වැඩේ වෙන ගමන් මං ඉතින් චූටි වීඩියෝස් ටිකක් ගත්තා ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. perfume එක ගැන විස්තරයක් මම පස්සේ අරගෙන එන්නම්. ඉතින් කාලයක් තිස්සේ බලන් ඉඳලා මට පුළුවන් වුණා මං ආස කරන fragrance එකකින් perfume එක හදාගන්න. ඉතින් මේ ඒක හැදෙන විදිහ. ඉතින් මේකෙන් පස්සේ මම ගියා මට ඩ්‍රෙස් එකක් ගන්න බර්ත්ඩේ එකට අඳින්න. ඒ අතරතුර කෙරටින් ට්‍රීට්මන්ට් එකකුත් මම කරගත්තා. ගයිස් මේ තියෙන්නේ මගේ perfume එක. ඕකේ. ඉතින් කෙරටින් ට්‍රීට්මන්ට් එකේ නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ අවුට්ෆිට් එක මම ගොඩාක් ආසාවෙන් බලන් ඉඳලා ගන්න ගියාම මගේ සයිස් එක නැහැ. So guys ඒ ඩිසිෂන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා හැබැයි මට ඕන උනේ මගේ බර්ත්ඩේ එකට ඩෙනිම් ඩ්‍රෙස් එකක් අඳින්න. ඉතින් මම ඒක ස්කෙච්කෝ එකෙන් හොයාගත්තා. ඒ අතරතුර බර්ත්ඩේ එකට දවස් කීපයකට කලින් මම ෆොටෝ ෂූට් එකක් කරා. මේක නම් ඇත්තටම සඩන් ඩිසිෂන් එකක්. hair cut එකක් කරපු නිසා මට හිතුණා මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරන්න කියලා. මේ ඔක්කොම මගේ ගාව තිබ්බේ ඒවා ඇඩිෂනලි ගත්තේ නෑ. ඉතින් ඕවා තමයි මම මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මට කරගත්තේ. guys පොඩි වීඩියෝ එකකින් ඔයගලන් එක්ක එකතුනේ කාලෙකින් බැරි වෙච්ච නිසා. ඉතින් බලමු ඉක්මනට දවසක ලස්සන වීඩියෝස් ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. Thank you for watching.